තෙරුවන් සරණයි. මේ උදා වෙන වෙසක් මංගල්‍යය ලක්වාසී ලෝවාසී හැමට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා. මේ දිනවලම Facebook වල YouTube වල සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වෙලා තියෙනවා ස්වාමින් වහන්සේලා පිළිබඳව. අටම ස්ථානයේ ඇතුළු. ওই විහාරස්ථාන රාජ පූජිත පෙර රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ සිද්ධාස්ථාන අටම ස්ථානයේ වගේ දැන් ගත්තාම ඉතින් ඒ ස්ථානවල තවදුරටත් වැඩ සිටිය යුතු වන්නේ ඒ බිමට වටිනාකම දිය හැකි සිවුරේ වටිනාකමත් රැකගෙන තමන්ගේ ජීවිතවලටත් වටිනාකම් ගත හැකි සිල්වත් නැනවත් ස්වාමින් වහන්සේලා. මගේ පුද්ගලික අදහස තමයි ඇත්තෙම ওই අටම ස්ථානය තුල ওই ඉන්න සෙට් එකම තිබී සිටිය යුතු නැත. ওই ස්ථාන වලින් ඉවත් වී යුතුයි. සිල්වත් ගුණවත් නැනවත් ස්වාමින් වහන්සේලා මේ රටේ කොපමණවත් වැඩ ඉන්නවා. උන්වහන්සේලා අතට ওই ස්ථාන ලැබුණොත් ওই තියෙනවටත් වඩා බැබලේවි. සාමාන්‍ය ගමක ස්වාමින් වහන්සේ නමක් ওই ස්ථාන වලට ගියත් අහිංසක මිනිසෙක් ගමකින් ස්ථාන වලට ගියත් ඒ මිනිසුන්ගෙන් ලැබෙන දේවල් බලාගෙන ඉන්න පිරිසක් මිසක් ඒ මිනිසුන්ට යමක් අපෙන් සිදුවිය යුතුයි කියන බව තේරුම්ගෙන වැඩක් කරන උදවි කියලා මම නම් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිය උරුමෙන් අපට උරුම වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මය. ඒ ධර්මයේ පැත්තකට දැම්මා ලෞකිකව ලැබෙන දේපල වලට පොරාලන අරගල කරන තමන්ගේ මව්පියන්ගේ පරපුරෙන් ආපු දේවල් වගේ හරියට සාසනික දේවල් අවභාවිතා කරන පිරිසක් තමයි ওই ලොකුයයි කියලා සලකන ඓතිහාසික සිද්ධාස්ථාන වල බොහෝසේ රැඳිලා සිටින්නේ. නිසා මේ පිරිස අනිවාර්යයෙන්ම මේ ස්ථාන වලින් ඉවත් වී යුතුයි. මේවට හොඳ සාධාරණයක් ලැබෙන නම් මේ අපේ ලෝක බෞද්ධ උරුමයයි. ස්වාමින් වහන්සේ නමක් හැටියට අර උඩ බලලා කෙල ගහ ගන්නවා වගේ දේවල් නෙවෙයි මම මේ කියන්නේ. කාටත් තේරුම් ගත යුතු දේවල්. ඉතින් අටම ස්ථානයේ හරහා දැන් ওই කතා බහට ලක් වෙලා තියෙන දේවල් සිදු වුණාද සිදු නොවුණාද කියන එක සම්බන්ධව මම එතන හිටියේ නැතිනම් මම දන්නේ නැහැ. නමුත් කොයි හැටි නමුත් කෙනෙකුගේ පෙර ඇවතුම් පැවතුම් එච්චර සුබදායක නොවේ නම් ඕනම කෙනෙකුගේ මගේ වේවා වෙන යම් කෙනෙකුගේ හෝ වේවා ඊට පස්සේ යම්කිසි වැරදි කතා බහක් සමාජගත වුණොත් ඒක සාධාරණීකරණයක් වෙනවා අර පෙර දකින්නට තිබිච්ච දෝෂත් එක්ක. ඒක සාධාරණීකරණයක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් මේ සමාජය තුළ. නිසා කාටවත් දොස් කියන එකෙන් බයින් එකෙන් කවුරුවත් නිවැරදි කරන්න යන එකෙන් හෝ වැරදිකාරෝ කරන්න යන එකෙන්වත් තේරුමක් නැහැ. තම තමන්ගේ වැරදි බව හෝ නිවැරදි බව තම තමන් හෘද සාක්ෂියකින් දන්නා දෙයක් කියන බව මතක් කරමින් සමට මේ උදා වෙන වෙසක් පුන් පොහොය සාමකාමීව තුනුරුවන්ගේ ගුණ සලකාගෙන කටයුතු කරගන්න. ඒක කාට කොයි කවදත් එළව මෙලව දෙලොවටම යහපත පිණිස පවතිවි. ශාසනය හැමම පවතිනවා. ශාසනයට අනුකූල නොවීමේ ප්‍රශ්නයකින් තමයි මේ සියලු තැන්වල සියලු ගැටලු ඇති වෙන්නේ කියන බවත් අපි සියලුම ලක්වාසී ලෝවාසී බෞද්ධ මහ ජනතාව තේරුම් ගත යුතුයි. තෙරුවන් සරණයි.